ජීවිතේ ඔයා අහලා ඇති. ඔයාට හිතිලා ඇති. එක පාරක්, දෙපාරක්, සමහර විට ගොඩක් පාරක්. මෙන්න මේ වචනය. පසුතැවීම. අපේ ජීවිතේ මොනවා හරි දෙයක් වැරදුනාම මුලින්ම පසුතැවීම කියන හැඟීමෙන් අපේ මුළු හිතම පිරීලා යනවා. එතකොට ඔයාට හිතෙනවා වගේම තව කවුරු හරි හෝ කීප දෙනෙක් හෝ කියන්න ඇති පසුතැවෙන්න කලින් හිතලා බලන්න තිබුණා කියලා. ඉතින් කියන්නකෝ හිතන්නකෝ පසුතැවෙන්න කලින් හිතලා බලන්නේ කොහොමද? වෙන්න යන දේ ගැන අත්දැකීමක් නැතුව අපි ඒ දේ කරොත් ඒ දේ වරදි පසුතැවෙන්න වෙයි කියලා දැනගන්නේ කොහොමද? ඉතින් මං අද කියන්නම් පසුතැවෙන්න කලින් වරද්ද ගන්නේ නැතිව ඉන්නේ කොහොමද කියලා. දෙයක් කරන්න යද්දී මුලින්ම හිතන්න. හොඳට හිතන්න. ඔයා කරන්න යන දේ සම්බන්ධව අත්දැකීම් තියෙන අයත් එක්ක ඒ සම්බන්ධව කතා කරලා හෝ ඒ සම්බන්ධව අත්දැකීම් තියෙන අයගේ ඒ අත්දැකීම් ගැන හොඳට අධ්‍යයනය කරලා හොයලා බලලා ඔයාට ඔයා කරන්න යන හෝ ගන්න තීරණය වැරදිද නැද්ද කියලා නිගමනවලට එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට සමීප ආදරණීය වැඩිහිටියන්ගෙන් අහලා බලලා දැනගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාට සමීප ආදරණීයයන් කවදාවත් ඔයාට වෙන හොඳක් වෙන්න නොදී ඉන්නේ නෑ වගේම ඔයාට වෙන්න යන වරදක් වළක්වන්න උත්සාහ නොගෙන ඉන්නෙත් නෑ. ඒක නිසා ඒ අය කියන දේවල් නොසලකා හරින්න එපා. කරන්න එපා. කරන්නේ නැතුව ඉන්න. ඔය දේ කරොත් වරදියි වගේ වචන වරදින අවස්ථා ගොඩාක් අඩුයි. ඒ වගේම ඔයා ගන්න යන තීරණය හෝ කරන්න යන දේ සම්බන්ධව ඔයාම දන්න කරුණුත් එක්ක හොඳ අධ්‍යයනයක නිරත වෙන්න තනියම ඔයාටත් පුළුවන්. ඒකත් ගොඩක්ම හොඳ දෙයක්. අවවාද එක්ක ඔයා තනියම කරන්න ඕන මේ දේවල් තමයි විශේෂ වෙන්නේ. මොකද මේ තීරණය ගන්නේ හෝ කරන්නේ හෝ ඔයා. ඒ නිසා ඒකේ බලපෑම ඍජුවම එන්නේ ඔයාට. ඒ දේවල් වල හොඳ පැත්ත වගේම අවදානම නරක සහ ඔයාට හිමි වෙන්න හෝ අහිමි වෙන්න පුළුවන් දේවල් ගැන හොඳට හිතන්න. ඒ හිමි වෙන්න පුළුවන් හෝ අහිමි වෙන්න පුළුවන් දේවල් ගැන ඔයාගේ කැමැත්ත අකමැත්ත ගැන හොඳින් හිතන්න. ඒ වගේම ඒ තීරණයේදී හෝ කරන්න යන දේදී ඔයාට කරන්න වෙන දේවල් සහ කරන්න බැරි දේවල් ගැනත් හිතන්න. ඔයාට කරන්න තියෙන කැපකිරීම් ඔයාට කරන්න පුළුවන්ද බැරිද කියලත් ඒ කැපකිරීම් කොතරම් සාධාරණද නැද්ද කියලත් ඒ කැපකිරීම් ඇත්තටම කළ යුතු ඒවද නොකළ යුතු ඒවද කියලත් ඒ කැපකිරීම් වලින් ඔයාට ලැබෙන හෝ නොලැබෙන හොඳ සහ නරක කියන දේවල් ගැනත් හොඳට හිතන්න. තවත් වැදගත් දෙයක් තමයි මූලිකවම හිතන්න ඕනේ ඔයා අද ගන්න තීරණය හෝ කරන්න යන දේ වැඩියෙන්ම බලපාන්නේ අදට වඩා හෙටට. ඒ කියන්නේ වර්තමානයට වඩා අනාගතයට. ඒක නිසා අනාගතයේදී කොහොම වෙයිද කියලා මං කලින් කිව්ව ටික ගැන හිතින් අනාගතේ ඉඳන් ආයෙත් හිතන්න. වැරදුනාම පසුතැවීම ලැබෙනවමයි. ඒක නිසා පසුතැවීමක් ඇති නොවෙන්න වග බලා ගන්න. ඒ කිව්ව දේවල් කරලා බලන්න. එක වතාවක්, දෙවතාවක්, 10 වතාවක් නෙවෙයි 1000 වතාවක් හිතන්න. ජීවිතේ කවදාවත් නිවැරදි කරන්න බැරි දේවල් තියෙනවා. පරිස්සමෙන්.